පොඩි හාමුදුරුවෝ. ඔන්න යාළුවේ අත්තම්මා ඔයාලට අදත් තවත් ලස්සන කතාවක් ගෙනාවා. එක්තරා ගම්මානයක ලස්සන නිස්කලංක නිදහස් පන්සලක් තිබුණා. වෙල්යායක් මදින් වට වෙලා පොඩි කඳු ගැට්ටක් මුදුනේ තමයි මේ ලස්සන පන්සල පිහිටලා තිබුණේ. මේ පන්සලේ හරිම කරුණාවන්ත පොඩි හාමුදුරුවෝ නමක් ඉන්නවා. පන්සලට එන ලොකු පොඩි හැමෝම එක්ක මේ හාමුදුරුවෝ හරිම යාළුයි. එක දවසක් උදේම පොඩි හාමුදුරුවෝ බෝමලු අමදින වෙලාවේ පොඩි ළමයෙක් දුවල ඇවිල්ලා දූවිලිත් අවුස්සගෙන මේ අතුගාන තැනින් වේගෙන් එහාට දිව්වා. සමන් මොකද ඒ කරන්නේ? මේ පොඩි හාමුදුරුවෝ මිදුළු අතු ගාන පේන්නේ නැද්ද? දුවිලි අවුස්ස දුවන්නේ? මගෙන් ගුටිනු කම එහාට එන්න කිව්වේ. කමක් නෑ. සමන් කැමති නම් සෙල්ලම් කරන්න. සෙල්ලම් කරලා ඉවරුණාම අපි ආයෙමත් බෝමලු අමදිමු. සමන් මට උදව් කරනව නේද සෙල්ලම් කරලා ඉවරුණාම? අනේ මට නම් බෑ. පොඩි හාමුදුරුවෝ කතාව නතර කරලා ආයෙම මිදුල අමදින්න පටන් ගත්තා. හැබැයි පොඩි හාමුදුරුවෝ සමන් ගැන විස්තර හොයන්න උනන්දු වුණා. සමන් කියන්නේ දඟකාර ඉගෙන ගන්න අකමැති කම්මැලි පොඩි ළමයෙක්. මේ තියෙන්නේ සමන්ගේ ගෙදර. සමන්ගේ අම්මයි තාත්තයිත් සමන්ගේ මේ දඟකාරකම් නිසා හරිම කේන්තියෙන් තමයි හිටියේ. බලන්න මහත්තයා මේ ළමයිගේ හිතුවක්කාරකම මට නම් දැන් ඇති වෙලා තියෙන්නේ. යන තැන මොනවා හරි දඟ වැඩක් කරනවා. ඊයේ පන්සලට ගියා. පොඩි හාමුදුරුවෝ අතු ගන්නවා. මෙයා ආයෙම දුවිලි අවුස්ස දුවනවා. දැනුත් සද්දයක් නැත්තේ ඒ ගමන මොන විනාශයක් කරගෙනද දන්නේ. සමන් කොහෙද ඉන්නේ? අනේ ළමයෝ මොකක්ද ඔය කරන්නේ? බයිසිකලයක් ඕන කියලා කෑ ගහද්දී අර පොඩි බයිසිකලයක් අරන් දුන්නේ නේද? ඔය තාත්තගේ බයිසිකලේ අරන් මොකද්ද කරන්න හදන්නේ? ඒ ගමන තුවාල වෙලා ඉස්පිරිතාලේ නවතින්නද ඕන? අනේ මට නම් තේරෙන්නේ නෑ මහත්තයා. ගහලා බලලා හදන්න පුළුවන් ළමයෙක් ඈ. එහෙනම් මෙලහකටත් හැදින්න ඕනනේ. ඒ ගමන අර බයිසිකලයක් අල්ලන් නටනවා. සමන් පන්සලට එන හැම වතාවකම වගේ පොඩි හාමුදුරුවෝ සමන් එක්ක කතා බහ කරා. ටික එයක හිතවත්කම හදාගන්නේ කොහොමද කියලයි පොඩි හාමුදුරුවෝ කල්පනා කළේ. ඔන්න ඉතින් මෙන්න මේ විදියට පොඩි හාමුදුරුවෝ සමන් එක්ක යාළු වුණා. සමන් මම දුන්න පොත කියවුවද? තව සිරිත් මල්දම කියලා ලස්සන පොතක් තියෙනවා. දුන්න පොත කියවලා ඉවර වෙලා ගෙනත් දෙන්න. එතකොට මං ඒ පොතත් දෙන්නම් ඔයාට. පොඩි හාමුදුරුවනේ මට දුන්න කතා පොතේ තියෙන කතා හරි ලස්සනයි. පොඩි හාමුදුරුවන්ගේ ආශ්‍රයත් එක්ක සමන් ඔන්න ටික වෙනස් වෙන්න පටන් ගත්තා. සමන් ඔයා කැමති නැද දහම් පාසල් එන්න? එතකොට අපිට මීට වඩා වෙලාවක් කතා කරන්න පුළුවන්. තව පොත් ගොඩාක් කියවන්න පුළුවන්. ඔන්න ඉතින් පහුවෙනිදා උදෙන්ම සමන් පොත් මිටියකුත් අරගෙන දහම් පාසල් එන්න ආවා. හාමුදුරුවන්ටත් හරි සතුටුයි. සමන්ගේ දෙමව්පියන්ටත් හරිම සතුටුයි. එතන ඉඳන් සමන් හොඳ ළමයෙක් වුණා. අපි ආශ්‍රය කරන අය අනුව තමයි අපේ ජීවිත හොඳ විදියට හරි නරක විදියට හරි වෙනස් වෙන්නේ. අත්තම්මගේ මේ කතාවත් මේ විදියට ඉවර වුණා. මේ වගේ තවත් රසවත් කතා නරඹන්න අත්තම්මාගේ
YouTube නාලිකාව subscribe කරලා තියාගන්න.